මම හිතුවේ ජීවිතය හැමදාම ඉරේලියෙන් පිරීලා තියෙන්න ඕනි කියලා. මම හිතුවේ මිනිස්සු හැම වෙලාවෙම තමන්ගේ ජීවිත සතුටින් පුරවගන්න මහන්සි වෙන්න ඕනි කියලා. දුක හිතෙන දේවල් ජීවිතේ වෙනව තමයි. අඳුර උදා වෙනව තමයි. ඒ පුළුවන් තරම් ඉක්මනට දුක නිවාගෙන ආපහු සතුට හොයාගෙන යන්න ඕනේ කියලයි මං හිතුවේ. ආලෝකය, සතුට, ආදරය කරන අයක එකතු වෙන එක මේ දේවල් වෙනුවෙන් නෙවෙයිද අපි ජීවත් වෙන්නේ. ඒ දේවල් හොයාගෙන නෙවෙයිද අපි මේ ගමන යන්නේ. නෑ මිහිකා, ඉර එළිය වෙන්නෙම අඳුරට සාපේක්ෂව නේද? ජීවිතය ඉර එළියෙන් විතරක්ම පිරීලා තියෙනවා නම් එතන එළියක් ඉතුරු වෙන්නේ නෑ නේද? සෝබා දහම හැදිලා තියෙන්නේ අපි හැම වෙලාවෙම එළියෙන් අඳුරටත් අඳුරෙන් එළියටත් මාරු වෙන විදිහට. රෑ වෙනවා, එළි වෙනවා. ආපහු රෑ වෙනවා, ආපහු එළි වෙනවා. වහිනවා, පායනවා, ආපහු වහිනවා, ආපහු පායනවා. දවල්ල කොච්චර දිග වුණත් කොයි වෙලාවක හරි රෑ වෙනවා. රෑ කොච්චර දිග වුණත් කොයි වෙලාවක හරි එළි වෙනවා. ජීවිතය කියන්නේ මේ ඔක්කොම එක පැකේජ් එකක් විදිහට බාර ගන්න එකට. රසික එහෙම කියනවා.